ආයිබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ ඔන්නවල හැමදාම වගේ අදත් සුපුරුදු පරිදි එකතු වෙලා දෙන්නේ ක්‍රික් ඉන්ෆෝ අපේ YouTube channel එකත් එක්කයි. ඉතින් මේ වීඩියෝ වල හැමෝම දන්න දෙයක් තමයි 2025 වර්ෂයට අදාළ ආසියානු කුසලානේ ආරම්භ වීමට නියමිතයි. එළඹෙන සැප්තැම්බර් මාසයේදී ඒ T20 තරඟ රටාවට අනුව තමයි සියලුම තරඟ පැවැත්වෙන්නේ. ඉතින් රටවල් 8ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම 2022 වර්ෂයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ආසියාවේ මෂූරෙන් බවට පත් වුණා. ඒ වගේම තමයි 2023 වර්ෂයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයේදී ප්‍රබල ඉන්දියාව හමුවේ තමත් අමිහිරි පරාජයක් ලැබීමට සිද්ධ වුණා. ඉතින් 2024 වර්ෂයේදී ආසියානු ශූරතාවලිය පැවැත්වුණේ නැහැ. මොකද T20 ලෝක කුසලානේ පැවැති නිසා. ඉතින් 2025 වර්ෂයේදී නැවතත් ආසියානු කුසලාන ශූරතාවයේ පැවෙන්නලා තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් බලමු කොහොමද මෙම කණ්ඩායම් වලට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳින් මුහුණ දෙන්නේ කියලා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් දසුන් ශානක ආසියානු කුසලානේ ඉඳන් ක්‍රීඩා කිරීමට නියමිතයි. මොකද සනත් ජයසූරිය මහතා මීට පෙර YouTube සාකච්ඡාවකදී පවසලා තියෙනවා දසුන් ශානකව ඉදිරියට පැවතින T20 තරඟාවලිය සඳහා අවසන් 15 දිනකට වගේම තමයි ක්‍රීඩා කරන 11 දින අතරත් සිටිය යුතු ක්‍රීඩකයෙක් බවට. ඉතින් ශ්‍රී ලංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට දසුන් ශානක නැවතත් ක්‍රීඩා කරන බවට ඉඟිපළ ගෙන්න පුවතක්. ඉතින් ඒක ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙම තරඟාවලියට කණ්ඩායම් 8ක් සහභාගී වෙනවා. ප්‍රධාන වශයෙන්ම හොංකොං කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම වගේම තමයි UAE කණ්ඩායම් පවා මෙම තරඟාවලියට සහභාගී වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉන්දියානු කණ්ඩායම, පාකිස්තානු කණ්ඩායම, ඒ වගේම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම, බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන් කණ්ඩායමත් මෙම තරඟාවලියට සහභාගී වෙනවා. ඉතින් තරඟ කිරීම සඳහා රටවල් 8ක් සහභාගී වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මෙවර ආසියානු කුසලානේ සත්කාරකත්වයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සහ නැත්නම් ශ්‍රී ලංකාවට සහ UAE වලට තමයි අතර ඔවුන් දෙදෙනා තමයි මෙම රටවල් දෙක තමයි සත්කාරකත්වයේ දැනීමට නැත්නම් සත්කාරකත්වයේ අර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් වැඩි ඉඩක් පවතින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට නැත්නම් ශ්‍රී ලංකාව තුළ සත්කාරකත්වය ලබා ගැනීමට. ඉතින් බලමු කොහොමද මෙවර ආසියානු කුසලානයට කවුරුන් සත්කාරකත්වය දරාද කියලා. ඉතින් වැඩි ඉඩ කඩ පවතින්නේ ශ්‍රී ලංකාවට. ඉතින් තරඟාවලියේ සියලුම සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීමට සහ දිනෙන් දින වෙනස් වන ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු වලින් යාපත් කිරීම සඳහා අපගේ නිර YouTube channel එක subscribe කරලා තියාගන්න.